ඉතින් ඔන්න ඒගොල්ලෝ 29න් පස්සේ එන්න තියෙන චේන්ජස් පබ්ලිෂ් කරලා තියෙනවා අලුත් ලෙජිස්ලේටිව් ඉන්ස්ට්‍රුමන්ට් එකක් හරහා. ඉතින් ඒකේ වෙනස් වෙන චේන්ජස් විශේෂයෙන් ඒගොල්ලෝ දාලා තියෙන්නේ 482 එකට සහ 186 එකට. ඉතින් මම ඔයගොල්ලන්ට කෙටියෙන් සහ සිම්ප්ලි පැහැදිලි කරන්නම් මොනවද මේ චේන්ජස් කියලා. ෆස්ට් තින් ගත්තොත් ඒගොල්ලෝ කලින් කියලා තිබ්බා 482 වීසා එකක් අපි ඔෆ්ෂෝර් ඇප්ලිකන්ට් කෙනෙක් විදිහට ලොන්ච් කරොත් සහ ඇප්ලිකේෂන් එක රිෆියුස් වුණොත් ඒ ඇප්ලිකේෂන් එකේ ඩිසිෂන් එක රිවිව් කරන්න මෙරිට්ස් රිවියව් රයිට්ස් දෙනවා කියලා. ඉතින් ඒක ඒගොල්ලෝ කන්ෆර්ම් කරලා තියෙනවා. ඉතින් ඔයාගේ ඇප්ලිකේෂන් එක ඔෆ්ෂෝර් ඇප්ලිකන්ට් කෙනෙක් විදිහට ලොන්ච් කරලා රිෆියුස් වුණොත් ඒගොල්ලෝ කියලා තියෙනවා ඔයාට ඩිසිෂන් එකට අගේන්ස්ට් අපීල් කරන්න රිවියව් රයිට්ස් දෙනවා කියලා. ඉතින් අනිත් චේන්ජ් එක තමයි ඒගොල්ලෝ දාලා තියෙන්නේ 186 වීසා එක සම්බන්ධයෙන්. ඔයගොල්ලෝ දන්නවා ඇති 186 එකට ඔයාට යන්න පුළුවන් TRT කියන ස්ට්‍රීම් එකෙන්. එහෙම නැත්නම් අපි කියනවා ට්‍රාන්සිෂන් ස්ට්‍රීම් කියලා. ට්‍රාන්සිෂන් ස්ට්‍රීම් එකේ කලින් තිබ්බේ රික්වයර්මන්ට්ස් ඔයා 482 එකක last 3 years ඇතුළත 2 years ඉඳලා තියෙන්න ඕන කියන එක. ඉතින් ඕකට ඒගොල්ලෝ ඇඩ් කරලා තියෙනවා ඇඩිෂනල් පාර්ට් එකක්. ඔයාගේ ඒ 2 years ඔයා ඉඳලා තියෙන්න ඕනේ ස්ටෑන්ඩඩ් බිස්නස් ස්පොන්සර් අප්‍රූවල් එකක් තියෙන එම්ප්ලොයර් කෙනෙක් ගාව කියන එක. ඉතින් මේක් ෂුවර් කරන්න ඔයාගේ 2 years period එකම ඔයා work කරලා තියන්නේ බිස්නස් ස්පොන්සර් අප්‍රූවල් එකක් ඇක්ටිව්ලි තියෙන එම්ප්ලොයර් කෙනෙක් ගාව කියන එක. මොකද සමහර වෙලාවට ස්ටෑන්ඩඩ් බිස්නස් ස්පොන්සර් අප්‍රූවල් කියන එක එක්ස්පයර් වෙන්න පුළුවන්. එක්ස්පයර් වෙලා තියෙද්දී නොදැනුත් කමින් වැඩ කරන්න පුළුවන් 2 years. එහෙම වුණොත් ඒගොල්ලෝ කියලා තියෙනවා ඔයා එලිජිබල් නැහැ කියලා. ඉතින් අනිත් දේ තමයි ඔයා එම්ප්ලොයර්ව චේන්ජ් කරනවා නම් නොමිනේෂන් එක චේන්ජ් කරනවා නම් එතනත් ඔය දේම මේක් ෂුවර් කරන්න ඒ එම්ප්ලොයර්ටත් SBS එකක් ඔයාගේ 2 years හෝ ඔයා ගන්න පීරියඩ් එක එතනින් එක්ස්පීරියන්ස් කවුන්ට් එකට අනිවාර්යෙන් එයා ගාවත් SBS එක ඇක්ටිව්ලි තියෙන්න ඕන කියන එක. ඉතින් අන්තිම චේන්ජ් එක විදිහට ඒගොල්ලෝ දාලා තියෙනවා 482 වීසා එකේ cancellation powers expand කරනවා කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඔයාව closely monitor කරනවා ඔයා 482 වීසා එකේ conditions breach කරනවාද කියලා. ඉතින් make sure කරන්න ඔයා compliant කියලා ඔයාගේ වීසා conditions එක්ක සහ ඔයාගේ employer එයාගේ obligations හරියට කරනවා කියන එක.